කිසිම ක්‍රීඩාවක් කරගෙන යන්න බෑ. ඒ නිසා මම හරිම කනගාටු වෙනවා පාපන් ක්‍රීඩාවට සිද්ධ වුණ දේ ගැන. මොකද එතුමා ආනන්ද රාජා, සරත් වීරසේකර, හර්ෂ සිල්වේරා, කිලින්ද පණ්ඩිතරත්න ඒගොල්ලෝ මේ රටේ වැඩගත් විදිහට ජීවත් වුණ කට්ටිය. එතකොට ඒ අතරතුරේ මේ මැට් එකදී පැමිණි දසු රුබර් මහතා ඇසුරුනේදී මම අනුමත කරන්නේ නැහැ. එතන විනය විරෝධී ක්‍රියාවක් සිද්ධ වුණා. කෙසේ වෙතත් මට දැනගන්න තිබුණ ඉලෙක්ෂන් එකට ජස්වර් ඉලෙක්ෂන් ඉන්නකොට මම පේපර් ආටිකල් දැම්මා ලීග් වලට ඔක්කොම මම දුවා ඔබලා යාළුකම වෙනයි ඔබලාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනයි ෆුට්බෝල් හදනවා නම් මෙයාව පර්සනල් කරලා අපේ ලංකාවේ ෆුට්බෝල් හදන්න බෑ ඒක දැන් ලීග් වලට දැන් තේරලා ඇති ඒ වුණාට ලීග්ස් එක පෙන්වන්න නැතුව ඉන්නවා ඒ කියන්නේ අපේ දැන් අවුරුදු දෙකක් තුනක් නැෂනල් ටීම් එක ගත්තා නම් මම අවුරුද්දකම දිනු මේ ඒ කාලවලට සභාපති ගොල්ලෝ මේ කරපු වැඩ මේ හැම දෙයක්ම තියෙනවා නැෂනල් ගේම් වල ගිය රටවල් ගෝල් ස්කෝර් මේ ඔක්කොම මේක තියෙනවා ඕගොල්ලෝ කොට නිදාස් කරලා නැහැ පාපන්දාමේ සභාපතිතුමා ඒ නඩුව ගියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දසුමොර මහතාට ඒ නිලවරණයේ පාපන් සමයේ නිලවරණය ඉල්ලන්න බෑ කියන චෝදනාව තිබුණා. ඒ චෝදනාව මත විතර අධිකරණයට කියලා අධිකරණයට ගියාට පස්සේ ලෝක පාපන් සම්මේලනයේ තහනම් කරන ප්‍රශ්නයක් ආවා. ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ දසුමොර මහතායි ස්වාවියන් පිටත ඒ දෙගොල්ලෝ සමතයකට පැමිණියා අපි නිලවරණය පවත්වන්න. නමුත් මේ නඩු තීන්දුව උසාවිය විසින් අස් කරගත්තා. එතකොට එතුමා මේ සෑම චෝදනාවලින් නිදොස් කොට නිරස් කරා කියලා කොතනකවත් වාර්තා වෙලා SMS එකට කෝටි ගණන් සල්ලි දාසක. ඉතින් මේවනේ රක්කක් තියෙන පාපන් සම්මේලනේ. මම දන්නේ මේවට ලෝක පාපන් සම්මේලනේ ඇයි නිහඬ වෙන්නේ කියලා. හරිද? අපි මම අනිවාර්යෙන්ම ලෝක පාපන් සම්මේලන ආසියානු පාපන් සම්මේලන මේ සම්බන්ධ ලියනවා. මොකද ෆිනෑන්ස් මැනේජර් කෙනෙක් නැතුව කොහොමද ඔඩිට් කරන්නේ? ෆිනෑන්ස් මැනේජර් කියනවා එයාට ඕන වෙලාවට එයා සල්ලි ලියනවා. මොකද මේ නිලවරණයේ අපි විරෝධතාවය ප්‍රකාශ කරුවා ජාතික ඔලිම්පික් කමිටුවට. හේතුව තමයි යම් පුද්ගලයෙක් සුදුසුකම් ලබන්න ඕනේ ඕනෑම පාපන් ඕනෑම ක්‍රීඩාවක නිලසලක් කරන්න. නමුත් කනගාටුවට කාරණේ තමයි පාපන් සම්මේලනයේ සභාපතිතුමා සුදුසු නැහැ කියන එක තමයි මගේ